මේ හරි කුලක තමයි තියෙන්නේ. හරි එතකොට දැන් හරි එතකොට කුලක ගැන කතා කරන්න කලින් හරිද කුලක පාඩම ගැන කතා කරන්න කලින් ඒ කියන්නේ ඒ ක්ලාස් එකේ කුලක පාඩම ගැන කතා කරන්න කලින් දේවල් ටිකක් දැනගන්න ඕනේ. දැනගන්න කියන්නේ මම දැන් ඔයාලට මතක නැතුව ඇති දැන් කලින් කරපුවා මුකුත් කලින් තියෙනවනේ නමේ වසරේ ටිකක් තියෙනවා ලොකුවට ආය 10 තියෙනවා ඒ ටික මතක නැහැනේ දැන් මුලින්ම. හරි ඒක නිසා ඒ ටික පොඩ්ඩක් මතක් කරලා ඉන්නම් ඔක්කොටම කලින් ඉස්සෙල්ලා කුලකයක් කියන්නේ මොකද්ද කියලා තේරුම් කරලා ඉන්න. හරි කුලකයක් කියන්නේ නිශ්චිතව හඳුනා ගන්න පුළුවන් නිශ්චිතව හඳුනාගත හැකි නිශ්චිතව හඳුනා ගන්න පුළුවන් දෑවලින්නුත් එකතුවක්. දෑ කියන්නේ දේවල් කියන එක. හරි නිශ්චිතව හඳුනාගත හැකි දෑවලින්නුත් එකතුවක්. ඒ කියන්නේ මෙන්න මේ විදිහට සරලව තේරුම් ගන්නකො. මොනවා හරි ගොඩකින් හිතන්න මොනවා හරි ගොඩක් තියෙනවා කියලා. මොනවා හරි ප්‍රමාණයක් තියෙනවා. හරිද? ඒකෙන් තෝරලා බේරලා වෙන් කරලා අපට එළියට ගන්න පුළුවන් වගේ අදහසක් තමයි ඔය තියෙන්නේ. හරි. ඒ වගේ දෙයක් තමයි කුලකයක් කියලා කියන්නේ. හරි. කියන්නේ මේ ලෝකේ තියෙන හැම එකම කුලකයක් වෙන්නේ නැහැ. සමහර දේවල් කුලක වෙනවා. සමහර දේවල් කුලක වෙන්නේ නැති අවස්ථා තියෙනවා. හරිද? ලේසියෙන්ම තේරුම් ගන්න පුළුවන් අර මං කිව්ව උදාහරණෙන් මොනවා හරි ගොඩකින් ඔයාලට තෝරලා ගන්න පුළුවන් එයා කුලකයක් නම්. හරි. එහෙනම් ඒකේ අනිත් පැත්ත මොකද්ද? මොනවා හරි ගොඩකින් දෙයක් තෝරලා ගන්න බැරි නම් ඒක කුලකයක් නෙවෙයි. හරිනේ ඒකුනේ සරලම තේරුම. හරිද? එතකොට පේපරේ ඇහුවොත් කුලකයක් කියලා අහන්නේ නැහැ කියනවත්. ඔය අදහස ලියවෙන්න ඕනේ. අර මං කියපු කතාව නෙවෙයි. ඒක ඔළුවේ තියාගන්න, අඳුන ගන්න කුලකයක් කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න පහසු වෙන්න. හරිද? විභාගයට ඇහුවොත් නිශ්චිතව හඳුනාගත හැකි දේවල් වලින් යුත් එකතුවක්. හරි? නැත්නම් සමූහයක්. ඒ වගේ ලියුවනම් හරි. හරිනේ. එතකොට උදාහරණ විදිහට ගත්තොත් කුලකවලට හරි. උදාහරණ විදිහට ගත්තොත් අපිට ගන්න පුළුවන් 100ට අඩු 100ට අඩු දෙකේ ගුණාකාර කුලකයක් වෙනවා. ඇයි කුලකයක් වෙන්නේ? අපි දන්නවා දෙකේ ගුණාකාර ගත්තොත් ගොඩක් තියෙනවා. විශාල ප්‍රමාණයක් තියෙනවා. අනන්ත සංඛ්‍යාවක් තියෙනවා. ඒ ගොඩ අස්සෙන් මට 100ට අඩු දෙකේ ගුණාකාර ටික ගලවලා ගන්න පුළුවන් නේ පැත්තකට. ආ එතකොට අර මං කිව්ව මුල් කතාව මතක් කරගන්න මොනවා හරි ගොඩකින් දෙයක් ගලවලා වෙන් කරලා ගන්න පුළුවන් නම් ඒවා කුලක. හරිනේ. එතකොට දෙකේ ගුණාකාර කියන විශාල ප්‍රමාණය අස්සෙන් 100ට අඩු දෙකේ ගුණාකාර කියන ටික අපිට ගලවලා ගන්න පුළුවන්. එහෙනම් ඒක කුලකයක් වෙනවා. හරිද? ඊට පස්සේ ත්‍රිකෝණ සංඛ්‍යා. ත්‍රිකෝණ සංඛ්‍යා ගත්තොත් හරි. ත්‍රිකෝණ සංඛ්‍යා අපි දන්නවා අනන්ත සංඛ්‍යාවක් තියෙනවානේ. එකතු කරගෙන අපිට හදාගන්න පුළුවන් ත්‍රිකෝණ සංඛ්‍යා ගොඩක්. හරිද? එතකොට කෙනෙකුට හිතන්න පුළුවන් ගොඩාක් තියෙනවනේ ත්‍රිකෝණ සංඛ්‍යා. කොහොමද අපි වෙන් කරලා ගන්නෙ? හරි. එහෙම පුළුවන් වෙන් කරලා ගන්න. හරි. එතකොට මොන වගේද වෙන් කරලා ගන්න? අපිට විවිධ සංඛ්‍යා වර්ග තියෙනවා අපි දන්න. ත්‍රිකෝණ සංඛ්‍යා තියෙනවා, සමචතුරස්‍ර සංඛ්‍යා, ඉරට්ට සංඛ්‍යා, උත්ථ සංඛ්‍යා, ප්‍රථමක සංඛ්‍යා, සංයුත සංඛ්‍යා ඔය විවිධ සංඛ්‍යා වර්ග තියෙනවනේ. අන්නේ විවිධ සංඛ්‍යා වර්ග කොටසෙන් අපට ත්‍රිකෝණ සංඛ්‍යා කියන එක ගලවලා ගන්න පුළුවන් නේ. නැකද ත්‍රිකෝණ සංඛ්‍යාවකම ගොඩක් තියෙනවා හරි. ඒක හරි. හැබැයි අර විවිධ සංඛ්‍යා කොටසෙන් ත්‍රිකෝණ සංඛ්‍යා කියන එක ගලවලා ගන්න පුළුවන්. පැහැදිලිද? එතකොට එහෙනම් ත්‍රිකෝණ සංඛ්‍යා කියන එකත් කුලකයක් තමයි. හරි. ඊට අමතරව කිව්වොත් දැන් අර විශාල ගාණක් තියෙනවා කියලා කිව්වනේ ත්‍රිකෝණ සංඛ්‍යා කියන එක අපිට හිතා ගන්න බෑනේ කොච්චරක් තියෙනවද කියලා. එතකොට ඒ තර්කෙන් අපිට ත්‍රිකෝණ සංඛ්‍යා කියන එක කුලකයක් නෙවෙයි කියලා කපලා හරින්න බෑ. මොකද සමහර කුලක වර්ග තියෙනවා ළමයි. ඒකේ අවයව කිහිපයයි තියෙන්නේ. අවයව කියන්නේ මතකද? න්‍යාසයක් තුළ තියෙන සංඛ්‍යාවලට අපි අවයව කිව්වනේ. අන්න ඒ වගේ කුලකයකට අයිති දේවල් වලට
හරි කුලකයකට අයිති මොනවා හරි ටිකක් තියෙනවනේ. අන්නේ ටිකට අපි කියනවා අවයව කියලා. කුලකයේ අවයව. දැන් ගන්න පළවෙනි අපේ උදාහරණේ 100ට අඩු 2 ගුණාකාර. මොනවද 100ට අඩු 2 ගුණාකාර? 2 4 6 8 10 12 විදිහට තියෙනවනේ. අන්නේ ඒවට තමයි අපි කියන්නේ කුලකයේ අවයව කියලා. හරිද? එතකොට අපිට අන්නේ අවයව ගණන් කරලා ඉවර කරන්න පුළුවන් නම් හරි. ඒ වගේ කුලක වලට අපි කියනවා නමක් හරි ඒ වගේ කුලක වලට අපි කියනවා නමක් මට බලන්න වෙන්නේ හරි ඉන්නකෝ මම ඊට මතක් කරලා කියන්නම්. ඒතකොට ඒ වගේ වෙන්නේ නැති දැන් ගණන් කරගන්න බැරි. හරි. දැන් ත්‍රිකෝණ සංඛ්‍යා කිව්වොත් අපිට ගණන් කරලා ඉවර කරන්න බෑ. ඒතකොට ඒ වගේ කුලකයකට කියනවා වෙනත් නමක්. හරිද? එතකොට මම අර කිව්වේ මුල් තර්කයෙන් හිතන්න නිත කුලකයක් කියන එක අවයව ගොඩක් තියෙනවා ඒක නිසා ඒක කුලකයක් නෙවෙයි කියලා කාට හරි කියන්න බෑ. හරිද? එහෙම කියන්න බෑ. ඔයාට කුලකයක් කියන එක වෙන් කරලා ගන්න පුළුවන් වෙන්නේ මොනවා හරි ගොඩක් අස්සෙන් ඔයාට අවශ්‍ය ටිකක්. එහෙම නැත්නම් මොනවා හරි ඒ දෙන ටික තෝරලා ගන්න පුළුවන් නම් අන්න ඒව තමයි කුලක වෙන්නේ. හරි. ඒව තමයි කුලක වෙන්නේ. එහෙම තෝරලා ගන්න බැරි නම් ඒව කුලක නෙවෙයි. හරිද? එතකොට අවයව අපිට ගණන් කරන්න පුළුවන්. ඔය පළවෙනි මගේ උදාහරණය ගත්තොත් 100.2 ගුණාකාර. අන්න ඒ උදාහරණය බලන්න. ඒකේ අවයව ගාන අපිට ගණන් කරලා ගන්න පුළුවන්. එතකොට ඒ වගේ කුලක වලට කියනවා අපි පරිමිත කුලකයක් කියලා. හරි දන්නවනේ පරිමිත අපරිමිත කියලා. හරි ඒ වගේ කුලකයකට කියනවා පරිමිත කුලක. හරිද? ගණන් කරගන්න බැරි නම් අවයව ගාන ඒවට කියනවා නම් අපරිමිත කුලක. හරි අපි ඕක ගැන වෙන වෙනම කතා කරමු. හරි කුලක ගැන කිසිම දැනුමක් නැති කෙනෙකුට පවා තේරෙන විදිහට තමයි උගන්වන්නේ හැමදේම මතක් කරගෙන යන ගමන්. හරිනේ. තව ගත්තොත් ඕන්න තව එක උදාහරණයක් ලියන්නම්. ම්ම්, බනානා යන වචනේ අකුරු. හරි ඒකත් කුලකයක්. මේ වචනෙට අකුරු කිහිපයක් තියෙනවා. හරි. BAN ඔය අකුරු තුනනේ රිපීට් වෙවි යන්නේ. එතකොට ඒ තුන් දෙනා තමයි මේ කුලකේ අවයව වෙන්නේ. හරිද? එතකොට ඔන්න කුලකයකට උදාහරණ තුනක්. එහෙනම් කුලක නොවන ඒවාට උදාහරණ. කුලක නොවන ඒවාට මොනවද කුලක වෙන්නේ නැත්තේ? හිතන්න මං කියනවා දක්ෂම ළමයි. නැත්තම් ගණිතයට දක්ෂ ළමයි. ගණිතයේ විෂයට දක්ෂ සිසුන්. දැන් දක්ෂ හරි ගණිතයේ විෂයට දක්ෂ සිසුන්. කොහොමද අපි ඒක? දැන් මගේ තර්කය අනුව මම මොකද්ද කිව්වේ? මොනවා හරි ගොඩකින් වෙන් කරගන්න පුළුවන් නම් ඒව කුලක. එහෙමනේ මම කිව්වේ. දැන් මට කියන්න ගණිතයට දක්ෂ සිසුන් කියන පිරිස මට තෝරලා ගන්න පුළුවන්ද? අශ්මි මට ගණිතයට දක්ෂ සිසුන් කියන කට්ටිය සිසුන් අතරින් තෝරලා ගන්න පුළුවන්ද? බෑ. බෑ. විහිංගිට පුළුවන් තෝරලා ගන්න. බෑ. හරි. එහෙම තෝරලා ගන්න බෑල කොහොමද අපි දක්ෂ කෙනෙක් මයින්නේ නේ? දැන් හරි පේපරයක් දීලා හිතන්න පේපරයක් දුන්නා ලකුණු එක්කෙනෙකුට 40ක් තියෙනවා එක්කෙනෙකුට 75ක් තියෙනවා එක්කෙනෙකුට 90ක් තියෙනවා. හරි. එතකොට මේ 75 90 දෙන්න සැලකුවොත් ළමයි 90 කෙනා දක්ෂයි 75 කෙනා දක්ෂ නැහැ කියලා අපිට හිතෙන්නේ. ඒක සාධාරණ ලකුණු වැඩි කෙනා දක්ෂයි කියලානේ අපි තීරණය කරන්නේ. එතකොට 75 කෙනා දක්ෂ නැහැ 90 කෙනා දක්ෂයි. හරිද? එතකොට හරි දැන් මේ තර්කය අනුව මෙයා දක්ෂ නැහැ. මෙයා දක්ෂ නැහැ. මෙයා දක්ෂයා. හරි. ඊට පස්සේ 40යි 75යි ගන්න. ඒ දෙන්න ගත්තොත් 40 දක්ෂ නැහැ. හැබැයි 75 දක්ෂයි. නේ? බලන්න ඒක 75 වෙලාවකට දක්ෂ නැහැ වෙලාවකට දක්ෂයි.
එහෙම වෙන්න විදියක් නැහැනේ. දැන් 35 ගත්තොත් 35 දක්ෂ නැහැ 40 දක්ෂයි කියන්නේ. එතකොට 40 අවස්ථාවකදී එකපාරක් දක්ෂ වුණා අනිත් පාර දක්ෂ නැති වෙනවා. ඒක නිසා අපට ළමයි දක්ෂ සිසුන් කියන එක තෝරලා ගන්න බෑ. හරි. ඕනම් මෙහෙම පුළුවන්. ගණිතයේ විෂයට ලකුණු 50ට වැඩි සිසුව කිව්වොත් ආන්න ගණිතය පේපරේ ලියපු ළමයින්ගෙන් 50ට වැඩි කට්ටිය තෝරලා ගන්න පුළුවන්. හැබැයි දක්ෂ සිසුන් කියවම තෝරලා ගන්න බෑ. තේරුණාද? තව එකක් ඕන්න. ම්ම්, ලස්සනම වර්ණ. හරි. ලස්සනම වර්ණ. කිව්වොත් අපිට තෝරලා ගන්න පුළුවන්ද? ලස්සනම පාට දැන් පාට වර්ග ප්‍රධාන වශයෙන් අපි දන්නේ නිල් රතු ඔය ටිකනේ. එහෙම නැතුව තව ඕන තරම් පාටවල් තියෙනවනේ. ක්‍රිම්සන් රතු කියනවා. හරි. ඇපල් කොල කියනවා. එක පාට වර්ග තියෙනවා. හරි ඔය රසායන විද්‍යාවේදී එක එක පාට වර්ග හම්බ වෙනවා අපිට එක එක සංයෝග වල පාට වර්ග කතා කරද්දී. හරිනේ. එතකොට එහෙම ලස්සනම කියලා අපිට තෝරලා ගන්න පුළුවන්ද? එහෙම බෑ. කෙනෙකුට ලස්සන කෙනෙක් තව කෙනෙකුට ලස්සන වෙන්න පුළුවන්. හරි. ලස්සනම මිනිස්සු කියන කුලකේ අපට තෝරලා ගන්න බෑ. එතකොට පේනවද? තේරෙනවද? මොන හරි ගොඩකින් තෝරලා ගන්න පුළුවන් නම් අන්න ඒව කුලක තෝරලා ගන්න බැරි නම් ඔයාට ඒව කුලක නෙවෙයි. හරිද? ඔය ඒ ටික හොඳට ඔළුවේ තියාගන්න කොහොමද කුලකයක් කියන එක තෝරලා බේරලා ගන්නෙ? කුලකයක් වෙන්නේ නැත්තේ මොනවද කියලා අඳුරගන්න පුළුවන්කම තියෙනවා. හරිනේ. මාතෘකාව ලියාගන්නකො කුලක කියලා. ප්‍රධාන මාතෘකාව ලියාගන්න කුලක කියලා. ඒ අර්ථ මෙහෙම ලියන්න කුලකයක් කියන්නේ මොකද්ද කියලා. නිශ්චිතව හඳුනාගත හැකි දෑවලින් යුත් එකතුවක් කුලකයක් ලෙස හැඳින්වේ. නිශ්චිතව හඳුනාගත හැකි දෑවලින් යුත් එකතුවක් කුලකයක් ලෙස හැඳින්වේ. නිශ්චිතව හඳුනාගත හැකි දෑවලින් යුත් එකතුවක් කුලකයක් ලෙස හැඳින්වේ. නිශ්චිතව හඳුනාගත හැකි දෑවලින් යුත් එකතුවක් කුලකයක් ලෙස හැඳින්වේ. නිශ්චිතව හඳුනාගත හැකි දෑවලින් යුත් එකතුවක් කුලකයක් ලෙස හැඳින්වේ. හරි උදාහරණයක් ලියා ගන්න. කුලක නොවන ඒවාටත් උදාහරණ දෙකක් තියෙනවා. ඒ දෙකත් ලියා ගන්න. කුලක නොවන අවස්ථා. හරි එතකොට අනිවාර්ය ප්‍රශ්නයක් එනවා කුලක වලින්. දැන් සාමාන්‍ය කෙටි ප්‍රශ්නයක්ත් එනවා. තේනි කොටසට ලොකු තනි ප්‍රශ්නයක් එනවා. හරියට මල්ල ගන්න මේක හරිම ලේසි මේ කුලක කියන එක. ලොකුවට එහෙම මතක තියාගන්න කියලා දෙයක් නැහැ. හරි පොඩි කරුණු ටිකක් තියෙන්නේ. එතරම් දෙයක් නැති තරම් මේ පාඩමේ. හරි පොඩි දේවල් ටිකක් මතක තියාගන්න තියෙන්නේ. මහා ලොකුට එහෙම මතක තියාගන්න දේවල් නැහැ. හරි ඒ නිසා ලේසියෙන්ම ලකුණු ටික ගන්න පුළුවන් පාඩමක් තමයි කුලක කියන්නේ. හරි මගේ නම් ආසම පාඩමක්. හරිද? විහිංගලියන් ඉවරද? හරිද? මං ඊළඟ කොටසට යන්නද? රශ්මි හරිද ලියාගෙන? හරි. හරි. එතකොට ළමයි ඔන්න කුලකයක් කියන්නේ මොකක්ද කියලා හඳුනාගත්ත කුලකයක් හඳුනගන්න විදිය දැන් දන්නවා. හරි අපි අර අනිත්
කතාවද ලියමු. හරි ඒකත් ලියාගන්න මාත් එක්කම. කුලකයක කුලකයක ඇති දෑවලට කුලකයේ අවයවයයි කියනු ලැබේ. අවයවයයි කියනු ලැබේ. කුලකයේ තියෙන දේවල්වලට අවයව කියලා කියනවා. හරිද? ඒත් එක්කම මතක තියාගන්න. හැබැයි එකම අවයවය දෙපාරක් ලියවෙන්නේ නැහැ. එකම අවයවය කිසිදු විටක එකම අවයවය කිසිදු විටක දෙවරක් නොලියයි. දෙපාරක් ලියන්න එකම අවයවය. හරි. උදාහරණයක් මම කියලා දෙන්න. දැන් අර අපි අරකම ගමුකෝ. බනාන යන වචනේ අකුරු. බනාන යන වචනේ අකුරු කියන කුලකේ ගත්තොත් ළමයි. හරිද? දැන් B වලින් පටන් ගත්තොත් B තියෙනවා, A තියෙනවා, N තියෙනවා, ආයේ අකුරක් තියෙනවා, ආයෙන් අකුරක් තියෙනවා, ආයේ අකුරක් තියෙනවා. ඔහොම ලිව්වොත් වැරදි ළමයි. මේක වැරදි. එකම අවයවනේ. A කියන එක කීපාර තුන් පාරක් ලියවිලා. N කියන එක දෙපාරක් ලියලා. එහෙම ලියන්නේ නැහැ. හරි එකම අවයවය දෙපාරක් ලියවෙන්නේ නැහැ කියලාත්. එකපාරයි ලියවෙන්නේ. හරිද? එතකොට මේකේ අවයව ටික වාර ලියන්නේ කොහොත් මේ වගේ එක B වලින් නම් B එකපාරයි කොහොමද තියෙන්නේ. A වලින් ගත්තොත් A තුන් පළක තියෙනවා හැබැයි එකපාරයි ලියවෙන්න ඕනේ. N ගත්තොත් දෙපළක තියෙනවා හැබැයි එකපාරයි ලියවෙන්නේ. මේක තමයි හරි විදිය. හරි. ඊට පස්සේ කුලකයක් අපි හඳුන්වනකොට හරි කිසිම වෙලාවක හරි කුලකයක් හඳුන්වනකොට කිසිම වෙලාවක සිම්පල් අකුරු යොදා ගන්න නැහැ ඉංග්‍රීසි වල. කැපිටල් අක්ෂරයක්ම තමයි යොදාගන්නේ. හරි. න්‍යාස වගේම තමයි මං කියවන න්‍යාස පාඩමේදී මං කියවනේ කුලක දෙකම නිකන් එක වගේ කියලා. කුලකයක් හඳුන්වන සෑම අවස්ථාවකම කුලකයක් හඳුන්වන සෑම අවස්ථාවකම හරි ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් අකුරක් යොදා ගන්න ඕනේ. ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් අක්ෂරයක් යොදාගත යුතුයි. සිම්පල් කැපිටල් කැමති කැපිටල් අකුරක්. හරි. ඒක නියමයක් නෑ නීතියක් නෑ මේ ටික යොදා ගන්න කියලා. හැබැයි කිසිම වෙලාවක සිම්පල් අකුරු ගන්න එපා. කුලකයක් හඳුන්වන සෑම අවස්ථාවකම ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් අක්ෂරයක් යොදා ගන්න. හරිනේ. හරි ඒ ටිකත් ලියා ගන්නකෝ. අපි ලිව්වේ කුලකයේ තියෙන දේවල් වලට කුලකයේ අවයව කියනවා කිව්වා. එකම අවයව දෙපාරක් ලියන්නේ නැහැ කියලා කිව්වා. ඊට පස්සේ කිව්වා කුලකයක් හඳුන්වන හැම වෙලාවකම කැපිටල් අක්ෂරයකින් ඒක හඳුන්වන්න ඕන කියලා කිව්වා. හරිනේ. ඒ ටික ලියාගෙන ඉක්මනට.
හරි. ඊට පස්සේ අපි කතා කරමු කුලක අංකන ක්‍රම. කුලක අංකන ක්‍රම. ඒ කියන්නේ ළමයි කුලකයක් ලියන ආකාර කියන එක සරලව. හරි කුලක අංකන ක්‍රම. කුලකයක් අපි ලියන ආකාරය. දැන් එකම කුලකේ අපිට විවිධ ආකාරවලින් ලියන්න පුළුවන්. හරිද? හිතන්න දෙකේ ගුණාකාර කියන කුලකය ගත්තොත් ඒක ආකාර හතරකට ලියන්න පුළුවන්. හරි. ඔහොම කුලක අංකන ආකාර හතරක් තියෙනවා. තුනක් අපි 9 වසරේදී ඊට කලින් ඉගෙන ගන්නවා. 10 වසරේදී අලුත් එකක් ඉගෙන ගන්නවා. එතකොට ඔක්කොම ක්‍රම හතරක් තියෙනවා. හරි. ඒතර කුලක අංකන ක්‍රම කියන්නේ කුලකයක් ප්‍රකාශ කරන ආකාර. කුලකයක් ප්‍රකාශ කරන ආකාර වේ. හරි. කුලකයක් ප්‍රකාශ කරන ආකාර. පළවෙනි එක තමයි හරි. පළවෙනි එක තමයි විස්තර කිරීමක් ලෙස. හරි. නමේම තියෙනවනේ අදහස විස්තර කිරීමක් ලෙස කියන්නේ. එතකොට මොන වගේ එකක්ද? ඒ කියන්නේ කුලකය ගත්තොත් ඒක විස්තර කරලා ලියනවා. කුලකය මෙන්න මේක කියලා. හරි. එතකොට කරන්නේ නිශ්චිතව හඳුනාගත හැකි. නිශ්චිතව හඳුනාගත හැකි පොදු ලක්ෂණයක් මගින් නිශ්චිතව හඳුනාගත හැකි පොදු ලක්ෂණයක් මගින් ලියා දක්වා එහෙම නැත්නම් විස්තර කරයි. හරි. උදාහරණ විදිහට ගන්න. කැපිටල් A කියන මම කියන්නේ කැපිටල් අක්ෂරයකින් තමයි පෙන්වන්න ඕන. කැපිටල් A වලින් හඳුන්වන කුලකයක් අපි 1ත් 10ත් අතර වචනෙන්ම ලියනවා. මේ අවස්ථාවේ වචනෙන්ම අපි ලියනවා මොකද්ද මේ කුලකය කියලා. හරිද? 1ත් 10ත් අතර ප්‍රථමක සංඛ්‍යා. හරි ඔන්න වචනෙන්ම ලිව්වා. නිශ්චිතව හඳුනා ගන්න පුළුවන් නේ. නිශ්චිතව හඳුනාගත හැකි පොදු ලක්ෂණයක් මගින් ඔන්න විස්තර කරලා තියෙන්නේ. 1ත් 10ත් අතර ප්‍රථමක සංඛ්‍යා. හරි එතකොට මේක කිව්වම දන්නවා. මොනවද 1ත් 10ත් අතර ප්‍රථම සංඛ්‍යා ටික තමයි මේ හඳුන්වලා තියෙන්නේ. හරි ඕක පළවෙනි ක්‍රමය. දෙවෙනි එක ලයිස්තුගත කිරීමක් ලෙස. ලයිස්තුගත කිරීමක් ලෙස. මේකෙදි කරන්නේ කුලකයකට තියෙනවනේ අවයව මං කිව්වනේ. අන්නේ අවයව හරිද? සංගල වරහණක් තුල ලියලා පෙන්නනවා. අවයව සංගල වරහණක් තුල අවයව සංගල වරහණක් තුල ලියා දක්වයි. හරි මම මුල්ම උදාහරණ ගන්නම්. ඒකේ කිව්ව 1ත් 10ත් අතර ප්‍රථමක සංඛ්‍යා. එතකොට අපි දන්නවා ප්‍රථමක සංඛ්‍යා කියන්නේ මොනවද? තමන්ගෙනුයි එක්කෙනුයි විතරක් බෙදෙන ඒවා. සාධක දෙකක් විතරක් තියෙන ඒවා. ඒ වගේම තියෙන 1යි 10යි අතර ගත්තොත් දෙක තියෙනවා. 3 5 7 හතරක් තියෙනවා. ඒතර මෙන්න මේ ටික තමයි ලියවෙන්න ඕනේ අවයව ටික අදාළ කුලයකට ගැලපෙන විදියට. හරිද? මේ ක්‍රමයට කියනවා
ලැයිස්තු ගත කිරීමක් ලෙස අපි අර බඩු ලැස්තු වලියන් පාන් පිටි මෙච්චරයි සීනි මෙච්චර කඩ යන්න කලින් අන්න ඒ වගේ සංගල වරහණ ඇතුළේ ලියනවා. හරි. මතක තියාගන්න මේ හැම වෙලාවකම කුලකයක් නම් හැම වෙලාවකම හරි වෙන් රූප සටහනකදී ඇරෙන්න අනිත් හැම වෙලාවකම සංගල වරහණක් තුලමයි ලියවෙන්න ඕනේ. ඒක නීතියක්. සංගල වරහණක් තුලමයි ලියවෙන්න ඕනේ. හරි. එතකොට ಜಾති දෙකක් ගැන කතා කරා විස්තර කිරීමක් ලෙස ඊළඟට ලැයිස්තුගත කිරීමක් ලෙස තුන්වෙනිය. වෙන් රූප සටහන්. හරි. එතකොට මේකෙදි කරන්නේ ළමයි සංවෘත තල රූපයක් ඇතුලේ. සංවෘත කියන්නේ සම්පූර්ණයෙන් වැහිලා. හරි. කොහෙවත් ඇරිලා තියෙන්න බෑ. සංවෘත තල රූපයක් තුල අවයව ලියා දක්වයි. අවයව සියල්ලම ලියා දක්වයි. හරිද? දැන් මෙතනදී මං අඳින්නම් වෘතයක්. හරිද? එතකොට මේක ඇතුලේ ඉන්න ඕනේ 2යි 3යි 6යි 7යි ඔය ඒවා ටික. මේ මොන කුලකෙද? කැපිටල් A කියන කුලක. එහෙනම් ඒක මෙහෙම අපි පෙන්වන්න ඕනේ ඊතලයක් ඇඳලා කැපිටල් A අක්ෂරයකින් පෙන්වන්න ඕනේ. හරිනේ කැපිටල් A අක්ෂරයකින් ඔන්න පෙන්වුවා අදාළ කුලකට ගැලපෙන කැපිටල් අක්ෂරයෙන් ඊතලයක් ඇඳලා පෙන්නන්න. ඒතර මේකෙදි කරේ සංවෘත තල රූපයක් තුල අවයව සියල්ලම ලියනවා. මේ වෘතයක්ම වෙන්න ඕනේ මොනවා හරි ත්‍රිකෝණයක් හරි මොනවා හරි සංවෘත වෙන්න ඕනේ. තල රූපයක් වෙන්න ඕනේ. අපි ගොඩක් වෙලාවට ගන්න වෘතයක් තමයි. හරිනේ. එතකොට මෙතෙක් කල් ඔයාලා කතා නොකරපු එක කියන්නේ 10 වසරේදී එකතු වෙන කෙනා තමයි මෙයා. සෝරි. රෙවිනියා. මේකට කියනවා කුලක ජනන ස්වරූපය කියලා. කුලක ජනන ස්වරූපය කියලා කියන්නේ. හරි. කුලක ජනන ස්වරූපය. මේකෙදි මේකෙදි කරන්නේ ළමයි සංගල වර්ණනක උතර මෙන්න මේ විදිහට ලියනවා. ගන්න කැපිටල් A කියන කුලකින් වට පෙන්වන්න ඕනේ. හරි. එයා ලිව්ව සමානයි සංගල වරහණක් ලිව්වා. දැන් මෙන්න මේ හතර දෙනානේ ළමයි අපේ අවයව. මේ අපේ කුලකේ අවයව වෙන්නේ 2යි 3යි 5යි 7යිනේ. එතකොට මේ විදිහටම ලියන්නේ නැහැ. මේ ලෑස්තිගත කිරීමේ විදිහට නෙවෙයි ලියවෙන්නේ. මේ විදිහට නෙවෙයි ලියවෙන්නේ. වෙනම විදියක් තියෙනවා. මෙන්න මෙහෙම. අපි මේ අපේ අවයවය හඳුන්වන්න ගන්නවා විශේෂ කෙනෙක්. ඒ කියන්නේ X හරි මොනවා හරි කැමති වීජ අක්ෂරයක් වලට ගන්න පුළුවන්. හරිද? එතකොට දැන් X කියන්නේ කවුද කියන එක අපි ඊට පස්සේ හඳුන්වන්න ඕනේ. මේ කුලක ජනන ස්වරූපේ හැටි. හරි. මෙම තිත් දෙකක් තියලා අපි ලියනවා X කියන්නේ කවුද? X යනු එකත් 10ත් අතර ප්‍රථමක සංඛ්‍යාවකි. එකත් 10ත් අතර ප්‍රථමක සංඛ්‍යාවකි. X යනු එකත් 10ත් අතර ප්‍රථමක සංඛ්‍යාවකි. නෑ, එකත් 10ත් අතරම නෙවෙයි. X යනු ප්‍රථමක සංඛ්‍යාවකි. X යනු ප්‍රථමක සංඛ්‍යාවකි. දැන් ප්‍රථමක සංඛ්‍යා ගත්තොත් ගොඩක් තියෙනවනේ. අපිට ඕනේ මොන ප්‍රථමක සංඛ්‍යා ටිකද 1යි 10 අතර ටික. එහෙනම් ප්‍රථමක සංඛ්‍යාවකි හා මේ X ඉන්නේ ළමයි 1යි 10යි අතර. හරි මේකෙන් කියන්නේ මොකද්ද? 1ට වැඩි 10ට අඩුයි X කියන කෙනා. එක 1ට 10ට සමාන නැහැ.
අන්න එහෙම මේ විදිහට මේ ආකාරය තමයි අපි කියන්නේ කුලක ජනන ස්වරූපය කියලා. අපේ අදාළ අවයවයේ මෙහෙම විචල්ලකින් කියනවා x හරි මොනවා හරි කැමති බීජ අක්ෂරයක් ගන්න සිම්පල් විදියට x 32ක් තිබ්බ x යනු මොකද්ද? ඔයාලා දෙකේ ගුණාකාර නම් ඔයාගේ කුලකේ තියෙන දෙකේ ගුණාකාරයකි. හා මොන වගේ දෙකේ ගුණාකාරයක්ද? සීමාවක් තියෙනවනේ. ඔයාලට දුන්නොත් 100ට අඩු දෙකේ ගුණාකාරය කියලා. 100ට අඩු මෙහෙම කුලකයක් තියෙනවා කියලා දැන් b 100ට අඩු දෙකේ ගුණාකාරය. මේ සාමාන්‍ය විදිහට ලිව්වොත් විස්තර කිරීමක් විදිහට ලිව්වොත් මෙහෙම. මෙයා කුලක ජනන ස්වරූපයට ගන්නවා නම් මෙන්න මෙහෙම ගන්න වෙන්නේ කොහොමද? B කියලාම ලිව්වා සමාන ලකුණ එහෙම දැම්මා PG අක්ෂරයක් මොකක් හරි ගත්තා 32ක් තිබ්බා මේ x කියන එකෙන් තමයි මේ කුලකයේ අවයවයට හැඳින්වෙන්නේ. හරිද? ඒතකොට x කියන්නේ මොකද්ද? 100ට 2 ගුණාකාරනේ. අපි මෙතනදී අර පරාසය ලියෙන්නේ නැහැ. 2 ගුණාකාරයක් විතරයි කියන එක තමයි ලියන්නේ මුලින්. 2 ගුණාකාරයකි පරාසය ලියන්නේ අන්තිමට සීමාව ලියන්නේ අන්තිමට. හා දැන් 2 ගුණාකාර ගත්තොත් අපි දන්නවා ගොඩක් තියෙනවා. හැබැයි මට ඕනේ 100ට අඩු 100ට අඩු කට්ටිය. හා රික්ස් කියන කෙනා 100ට අඩුයි ළමයි. හරි. දැන් 100ට අඩු ගත්තොත් ඍණේවත් වෙනවනේ. එහෙම වෙන්නේ නැති වෙන්න මම ගන්නවා 1යි 100 අතර කියලා. හරි. 100ට අඩු දෙකේ ගුණාකාර. මෙන්න මෙහෙම. හරිනේ. ඒක තව තේරෙන්න මේ විදිහටම ලියන්නම් 100ට අඩු නැතුව එකත් 100ත් අතර ගිල්ලියන. එතකොට හරිනේ. එකත් 100ත් අතර දෙකේ ගුණාකාර. එතකොට කුලක ජනන ස්වරූපයට එද්දී නම ඒ විදිහටම දැම්මා. B සමානයි සගල වරාණක් ඉංග්‍රීසි සිම්පල් අකුරක් ලිව්වා. x 32ක් දෙකේ ගුණාකාරයක් කියලා ලිව්වා. හා මොන සීමාවෙද ඉන්නේ කියලා ලියනවා. x කියන කෙනා 100ට 100යි 1යි අතර එන එකට වැඩි 100ට අඩුයි සගල වරාණ වැව්වා. පැහැදිලිද? මට කියන දෙන්නටම තේරුණාද කුලක ජනන ස්වරූපේ? අනිත් තුන නම් අපි මීට කලිනුත් කතා කරලා තියෙනවනේ. කුලක ජනන ස්වරූපයේ ප්‍රශ්නයක් නැද්ද? නෑ සර්. හරි. අස්මි අවුලක් නැද්ද කුලක ජනන ස්වරූපේ? හරි බොරුවට කියන්න එපා තේරුම් නැත්නම් තේරුම් නැහැ කියන්න. ආයෙ මං කියලා දෙනවා. හරි. හරි දැන් දෙන්නටම තේරුණා කිව්වනේ. එතකොට ඔන්න ළමයි කුලකයක් ප්‍රකාශ කරන ආකාර කුලක අංකන ක්‍රම හතරක් තියෙන මොනවද? පළවෙනි එක විස්තර කිරීමක් ලෙස, දෙවෙනි එක ලෑස්තිගත කිරීමක් විදියට, තුන්වෙනි එක වෙන්රූප සටහන් අලුතෙන් කතා කරපු හතරවෙනි එක කුලක ජනන ස්වරූපය. පළවෙනි එකේවත් විස්තර කිරීමක් ලෙස. මේකෙදි මොකද්ද වෙන්නේ ළමයි? මේකෙදි මොකද්ද වෙන්නේ? මේකෙදි කරන්නේ නිශ්චිතව හඳුනා ගන්න පුළුවන් පොදු ලක්ෂණ මගින් විස්තර කරලා ලියනවා. වචනේ ලියනවා මෙන්න මේක කුලක කියන. උදාහරණයකට යන්න. A කැපිටල් A සමානයි සංග්‍රහවරණ තුල 1/10 අතර ප්‍රථමක සංඛ්‍යා සිංහලෙන්ම ලිව්වා. හරි කිසිම ප්‍රශ්නයක් නැහැ සිංහලෙන්ම ලියලා දාන්න. හරිද? දෙවෙනි ක්‍රමය තමයි ලෑස්තිගත කිරීමක් විදියට. මේකදී අර බඩු ලෑස්තුව ලියන වගේ වෙන වෙනම අවයව ලියනවා සංග්‍රහවරණ ඇතුලේ. හරිද? අවයව සංග්‍රහවරණක් තුල ලියා දක්වයි. එතකොට අපේ කුලක වෙන්නේ 1/10 ප්‍රථමක සංඛ්‍යා 1/10 ප්‍රථමක සංඛ්‍යා වෙන්නේ 2 3 5 7 ඔය ටික. හරිද? ඊළඟට තුන්වෙනි එක වෙන් රූප සටහන්. මේකෙදි කරන්නේ සංවෘත තල රූපයක් තුල අවයව සියල්ලම ලියා දක්වනවා. සංවෘත තල රූපයක් තුල අවයව ඔක්කොම ලියනවා. මේකෙදි වෘතයක්ම වෙන්න ඕනේ නැහැ. කැමති තල රූපයක් ගන්න සංවෘත එකක්. හරිනේ. ඒකෙදි අවයව ටික ලිව්වා. ඊතලයක් යවුවා. අපේ නම ලිව්වා. කුලකේ අදාළ නම ලියනවා. හතරවෙනි එක කුලක ජනන ස්වරූපය. හරි. මේකෙදි කරන්නේ සංග්‍රහවරණක් ඇතුළෙම තමයි ලියවෙන්නේ. නම මුලින් ලියලා සමාන ලකුණ දැම්ම සංග්‍රහවරණක් ඇඳගත්තා. මොනවා හරි බීජ අක්ෂරයක් ලිව්වා කුලකේ අවයව හඳුන්වන්න ඕන නිසා මම x කියලා ලියලා තින්නේ x ඊට පස්සේ දෙකක් ලියනවා x කියන්නේ කවුද කියලා ඊට පස්සේ ලියනවා x කියන්නේ ප්‍රථමක සංඛ්‍යාව. ඒක එච්චරයි ලියන්නේ. මොන සීමාවක් ඇතුළේද කොහේ ඉන්නවද එහෙම මොකුත් ලියන්නේ නැහැ.
x යනු ප්‍රථමක සංඛ්‍යාව කියලා ලියනවා. එච්චරයි. හරිද? x යනු ප්‍රථමක සංඛ්‍යාවකි. හා දැන් ප්‍රථමක සංඛ්‍යාව ගත්තොත් ළමයි ගොඩක් තියෙනවනේ. අපට අදාළ වෙන්නේ 1.14 විතරනේ. එහෙනම් ලියනවා හා x තියෙන්නේ 1ට වැඩි 10ට අඩුයි. සංගලවරණ හැවුවා. හරිද? තව උදාහරණයකට යන්න. b සමානයි. එකත් 100ත් අතර දෙකේ ගුණාකාරය. 1යි 100 අතර දෙකේ ගුණාකාරය. ඒක ලියවෙන්නේ x 32ක් දෙකේ ගුණාකාරයකි හා මොන වගේ දෙකේ ගුණාකාරයක්ද? 1යි 100යි අතර ඉන්න දෙකේ ගුණාකාරයක්. හරිනේ. හරි. මං හිතනවා දැන් පැහැදිලි වෙන්න ඕනේ. ම්ම්, හරි මේ ටික එහෙනම් ලියගන්න. අනුමාත්‍රිකාව ලියන්න කුලක අංකන ක්‍රම කියලා. අනුමාත්‍රිකාව ලියන්න කුලක අංකන ක්‍රම කියලා. ඊට පස්සේ මේ ක්‍රම හතරම ලියාගන්න. හරි. ලියාගන්නකො. සර් ඕකේ. මොකද්ද මේ උඩින් කුලකයක් අනිත් එක මොකක්ද අර තියෙන්නේ? කුලකයක් ප්‍රකාශ කරන ආකාර වේ. ඒකද? ඒක තමයි. හරි. කුලකයක් ප්‍රකාශ කරන ආකාර වේ. මේක ළමයි අර පැහැදිලිව ලියන්න බෑ මේ බෝඩ් එකේ ලියනවා වගේ නෙවෙයිනේ. මගේ අකුරුත් කොහොමද කැතයි. හරිද? ඔයාලට ප්‍රධාන තුන හොඳට මතකයිනේ. විස්තර කිරීමක් විදිහට ලියවෙනවා නම්, ලයිස්තුගත කිරීමක් විදිහට ලියනවා නම්, වෙන රූප සටහනක් ලියවෙන විදිහ හොඳට දන්නවා. එතකොට ඒ තුනට හැරුණම වෙනත් ඕනම විදිහකට ලියලා තියෙනවා නම් ඒක කුලක ජනන ස්වරූපයෙන් ලියවිච්ච එකක්. අපි දැන් මේ කතා කරපු විදියම නෙමෙයි ඊටත් වෙනස් විදි තියෙනවා. මම ඒ ටිකත් කියලා දෙන්නම්. ඉස්සෙල්ලාව ටික ලියා ගන්න.
ඔව් කියන්න. මේ මොකක්ද මේ අර දෙවෙනි එකේ ලැයිස්තු ප්‍රතිකිරීමේ අර යට අවයව මොකක්ද අවය සංගල වරහන හරියන්නේ සංගල. මට මතකයි සමහර අවුරුදු වල මේ ඔය කුලක එහෙම දීලා තිබුණා අර කෙටි ප්‍රශ්නයක් එනවා කුලක වලින්. කෙටි ප්‍රශ්න 25ට එනවා සමහර ලාවට. එතකොට ඒ අවස්ථාවලදී කුලක ජනන ස්වරූපයෙන් තමයි සමහර වෙලාවට කුලකේ දීලා තිබුණේ. එතකොට අර එකපාරට අපිට හුරු නෑ වගේනේ. ගොඩාක්ම අපිට මුල් ක්‍රම තුනනේ හුරු. ඒක නිසා ඒ වෙලාවට සමහරට බය වෙන්න පුළුවන්. එහෙම කරගන්න එපා. පැහැදිලිව කියවන තේරුම් ගන්න හරියට ඒක කිව්වම ඇත්තටම තේරෙන මොකද්ද මේ කියන්නේ කියලා. හරි. සමහරවිට අර හුරු නැති ගතිය නිසා ඔයාලට එකපාර බය වෙලා ඒ ප්‍රශ්නේ අපරාධ ලකුණු දෙක නැති වෙන්න අවස්ථාව තියෙනවා. ඒක නිසා හැම කරගන්න බා. පැහැදිලිව කියවන්න තේරුම් ගන්න. හරිද? ඉවරද? හරි සර් හරි අශ්මි හරිද? පොඩ්ඩක් ඉන්න හරි. අන්තිමට හරි. ළමයි වෙලාවට පේපර් එකට වෙනම පොතක් තියාගෙන ඉදින්න මං ආවම බලනවා ඒක. එහෙම නැත්නම් අනිවාර්යයෙන් ඒකට වෙනම පොතක් හරි වෙනම පොතකට වඩා ෆයිල් එකක් හොඳයි. ෆයිල් එක අරගෙන මම පේපරේ print කරගෙන එන්නම් එනකොට.
මේ A4 කොළ වර මොනවා හරි පොලිස් කැප් කොළ වල හරි නැත්නම් පරණ පොතකින් කොළ ටිකක් අරගෙන හරි ඒ වගේ ප්‍රශ්නයක් දාලා අඩුපාඩු හදා ගන්න කොලේ. ඊට පස්සේ ඒක පේපර් එකට ස්ටෙප්ල කරලා පේපර් ෆයිල් එකට දාගන්න. හරිද? උදේට ඉස්සරහට කරන පේපර් වලට එහෙම කරන්න. එතකොට මොනවා හරි එක්සෑම් එකක් ලඟ වුණාම ඔයාලට වැරදිච්ච ප්‍රශ්න ටික තියෙනවනේ. හරි ඒ ටික ආයෙ බලාගෙන එතකොට අර වර්ධනය වෙන අපි ගොඩක් තේරුම් ගන්න ඕනේ ඇයි වැරදුනේ මොන වගේ සමහර වෙලාවට දැනගෙන වරද්ද ගන්න පුළුවන්. හරි සුළු කිරීමක් නිසා වැරදින්න පුළුවන්. සමහරවල් නොදැන දන්න මොනවා හරි ගාන හදන්නෙම දන්නේ නැතුව වර්ධින අවස්ථාවක් තියෙනවා. ගාන හදන්න දැනගෙන මැද හරියට යද්දි සුළු කිරීම නිසා වැරදෙන අවස්ථාවක් තියෙනවා. හරි එතකොට ඔය විදිහට අපි වැරද්ද අපි හඳුනගෙන ලියා ගන්න එකෙන් වෙන්නේ ආයෙ පේපර් බලද්දි ආයෝක බලද්දි ඔයාලට කෙලින්ම වැරද්ද අහු වෙනවනේ. ඒක ගොඩක් හොඳ මෙතඩ් එකක් නැත්තම් කොහොමත් ඔය ආයෙ ඔයාලට බැලෙන්නෙත් නෑ. ඒක නිසා අර විදිහට වෙනම පේපර් ෆයිල් එකක් තියාගන්න. නිතරම එක්සෑම් එක ලඟ වෙනවම නෙමෙයි සාමාන්‍ය සති දෙකකට පාරක්වත් ඒක බලන්න. හරියන එක කොහොමත් හරියනවා. හරි වරදින ටික තමයි අඳුර ගන්න ඕන. ඒ ටික නිතර නිතර මතක් කරලා ඔළුවේ තියාගෙන මෙන්න මේ ටික වරදින්නේ. හරි එතකොට ඒක ටික ඉබේම ආයෙ වරදින එකක් නෑ. හරි ඇත්තටම ළමයි ගණන් පේපරේ විතර ෆේල් වෙන්න අමාරුයි පේපර් එක. හරි ලකුණු 35 ඕනේ ඉතින්. හරි ලේසියෙන්ම කරන්න පුළුවන් කිරි ප්‍රශ්න 10ක් විතර තියෙනවා. ඒ ටික හරියම ලේසි. හරි ඊළඟට ස්ට්‍රක්චර් එකකිනුත් තව ලකුණු ටිකක් ගන්න පුළුවන්. ලේසි භාග වර්ගඵලය හැමදාම අහන්නේ එකමනේ. හැමදාම වර්ගඵලයක පරිමිතිය ගන්න ඉන්නේ මොකද්ද? කේන්ද්‍රික ඛණ්ඩයයි ඍජු ගෝණාශ්‍රයයි. ඕකනේ. ඕක තමයි හැමදාම එදා ඉඳන්ම අද වෙනකම්ම ඕක තමයි. මම ඕ ලෙවල් ලියද්දිත් ඒ වගේම එකක් තමයි. මේ සැරෙන්නෙත් ඒ වගේ එකක්. හරිද? අශ්මි හරිද? හරි. හරි. එතකොට මං කියවනේ දැන් කුලක ජනන ස්වරූපය කියන එක තව ආකාර කිහිපයක් තියෙනවා කියලා. මේ විදිහම නෙවෙයි. හරිද? හිතන්න මෙන්න මේ වගේ අවස්ථාවක කුලකයක් තියෙනවා C. C කියලා අවයව ම්, තුනක විතර කියලා හිතන්න. 1 2 3. හරි මේ කුලකේ මෙන්න මේ තුන් ආකාරයටම කුලක ජනන ස්වරූපය ලියන්න පුළුවන්. පළවෙනි එක තමයි C සමානයි සංගල වරහන ලිව්වා. බීජ අක්ෂරයකින් මම මෙතන සිම්පල් A ගන්න. 32 x ඍණ 1 x ඍණ 2 x ඍණ 1 x ඍණ 2 හරි සමානයි බිංදු. මෙන්න මේ විදිහට ලියුවත් ළමයි මේ තියෙන කුලක ජනන ස්වරූපයම තමයි. හරිද? සෝරි නම x නෙවෙයි a. a ඍණ 1 a ඍණ 1 කමා a ඍණ 2 සමානයි බිංදු. අපි දන්නවනේ මේ වගේ විසඳලා තියෙනවනේ ඔයාලා. x ඍණ 2 x ඍණ 3 සමානයි බිංදු. මෙහෙම આવොත් x ඍණ 2 සමානයි බිංදු හෝ
එක්ෂිණ 3 සමානයි බිඳුව. මෙතනින් එන x සමානයි 2යි. ඍණ දෙක හැවතර තමයි මෙතනින් එන x සමානයි 3. අන්න ඒ වගේ. මෙතනත් ඒකම තමයි. මෙතනින් ඉන්නේ a සමානයි 1 a සමානයි 2. හරිනේ. අපේ අවයව දෙකනේ. කුලගේ. ඊළඟට තව ක්‍රමයක් තියෙනවා මෙහෙම. C කුලකය සමානයි සංගල වරහන. මම එතන වෙන අකුරක් ගන්නම් සිම්පල් b. තෙත් දෙකක්. b කියන්නේ උපකුලකයක් z+ ගේ. හරි. z+ දන්නවනේ z කියන්නේ කවුද? z කියන එකෙන් අපි ගණිතය හඳුන්වන්නේ නිකිල. z තනි z අකුරෙන් ගත්තොත් නිකිල ඔක්කොම. නිකිල සියල්ල. හරිද? ඒ කියන්නේ ධන නිකිල ඍණ නිකිල ඔක්කොම. z+ වලින් ගත්තොත් ධන නිකිල. හරිද? z- වලින් ගත්තොත් ඍණ නිකිල. ඍණ වලින් ගත්තොත් ඍණ නිකිල. හරිද? එතකොට මේ ධනනේ. ධන එක ධන දෙක. ඒක නිසා මං නිකිල ධන z+ කියලා ලියනවා. හරිද? හා දැන් ධන නිකිල ගත්තොත් ගොඩාක් තියෙනවනේ. හැබැයි 1 2 කියන දේ අපි හඳුන්ව ගන්න ඕන. මෙන්න මෙහෙම හඳුන්ව ගමු. මේ අපේ B ඉන්නේ ළමයි 1යි 2යි අතර ඒ දෙන්නට සමානයි. හරිද? 1යි 2යි අතර ඒ දෙන්නට සමානයි. හරිනේ. 1ට සමානයි එකෙන් 1 එනවා. 2ට සමානයි කියන එකෙන් 2 එනවා. හරි. ප්ලස් ධන නිකිල අවුලක් නැහැ. මේ දෙන්නම තමයි 1 2. තුන්වෙනි එක C සමානයි සිම්පල් D කියන අවයවය ගන්න. D උපකුලකයක් Z ගේ නිකිලවල. තිත් දෙකක් මොන නිකිල අතරද? මොන නිකිල අතරද? Z ඉන්නේ මේ අපේ T ඉන්නේ බිඳුවයි 2යි අතර. බිඳුවයි 2යි අතර. බිඳුවට වැඩි හැබැයි බිඳුවට සමාන නැහැ. බිඳුවට වැඩි එක කවුද ඉන්නේ? 1 2 3 4 ඔහොමනේ. හැබැයි 2ට අඩුයි 2ට සමානයි. එහෙනම් මෙන්න මේ දෙන්න විතරයි. ඒන්නෙත් මේ එක විවිධාකාර වල ලියන්න පුළුවන් ළමයි ඕන තරම් ආකාර ලියන්න පුළුවන්. ඒතර මතක තියාගන්න දැන් මේ ආකාර තුන ගත්තොත් මේ ආකාර තුන ගැන අපේ මුල් ක්‍රමවල අපි කතා කරේ නෑනේ. ඔයාලට අලුත් නෙමේවා. එතකොට පැටලෙනවා නම් තේරුම් ගන්න මුල් විදියට නැත්තම් විස්තර කිරීමක් විදියට නැත්තම් ලෑස්තිගත කිරීමක් විදියට නැත්තම් වෙන්ඩෝව සටහන කොහොමද අඳුරගන්න පුළුවන්? එහෙම ඒ ආකාර තුනටම නැත්තම් එහෙනම් අනිත් තියෙන හැම ආකාරයක්ම අයිති වෙන්නේ මේ කුලක ජනන ස්වරූපයට කියන එකට තමයි. හරිනේ. මට මතක අපේ පේපරේද වන්ද එහෙම ආවා. ඕලෙවල් පේපරේ ආවා මේ විදියට. කුලක ජන මෙන්න මේ විදියට ආවේ. හරි. මේ විදියට ගන්න නෙවෙයි. මෙහෙම ආවේ. එතකොට එහෙම කිව්වත් ඔයාලට කුලකය මොකක්ද කියන එක තේරුම් ගන්න පුළුවන්කම තියෙන්න ඕන. හරිනේ. හරි. මේ ටිකත් ලියා ගන්නකො ඉක්මනට.
හරිද ළමයි? ඇති දැන් අපි කුලක ජන ස්වරූපය ගැන කතා කරා. ඊට වඩා දේවල් තියෙනවා කතා කරන්න. හරිද? ළමයි හරිද? ඉවරද ලියාගෙන? ළමයි ඉන්නවනේ. අපි කතා කරන්න ඉවරද ලියලා? ඔව් ඉවරයි සර්. හරි. මං කියනකම් ඉන්නවා ලියලා ඉවරයි කියලා කියන්න. එතකොට හරි. හරි ඊට පස්සේ කතා කරමු ටිකක් කුලක වර්ග ගැන. හරි. කුලක වර්ග. කුලක වර්ග. එක එක කුලක ಜಾති තියෙනවා ළමයි. හරි. මම මුලින් දැනටම දෙකක් කතා කරා. පළවෙනිය පරිමිත කුලක. දෙවෙනියා අපරිමිත කුලක. තුන්වෙනියා සමකුලක. හතරවෙනියා තුල්්‍ය කුලක. පස්වෙනිය ළමයි උපකුලක. හයවෙනියා වියුක්ති කුලක. හත්වෙනියා අභිෂුන්න කුලක. හරිද? පරිමිත කුලක කියන්නේ ළමයි. හරි. අවයව ගණන නිශ්චිතව ප්‍රකාශ කළ හැකි ඒවා. හරි මං උදාහරණ මෙතන ලියන්න යන්න තේරෙනවානේ. අවයව මේ තාම පොඩි පන්ති වල උගන්නන්නේ ටක් ගාලා මේ ටික කරන්න ඕනේ. හරි පරිමිත කුලක කියන්නේ අවයව ගණන නිශ්චිතව ප්‍රකාශ කරන්න පුළුවන් කුල. ඒවා. හරිද? අපරිමිත කියන්නේ ඔක අනිත් පැත්ත. ඔක අනිත් පැත්ත. අවයව ගණන නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි කුලක. අවයව ගණන නිශ්චිත ප්‍රකාශ කරන්න බෑ. හරිද? ඊට පස්සේ සමකුලක. සමකුලකවල අපි සමකුලක දෙකක් අඳුන්වන්න මෙන්න මේ සමාන ලකුණ තමයි යොදා ගන්න. හරිද? සමකුලක කියන්නේ කුලක දෙකක් ගැන තමයි අපි සමකුලක කියන මේ ක්‍රමය යොදාගන්නේ. කුලක දෙකක ඇති අවයව සමානයි. කුලක දෙකක ඇති අවයව සමාන නම් ඒවා සමකුලක වේ. ඒවා සමකුලක වේ. හරි හිතන්න කැපිටල් A කියලා කුලකයක් තියෙනවා 1 3 5. හරිද? 1 3 5. කැපිටල් B කියලා කුලකයක් තියෙනවා
3 5 1. හරි. මේ බලන්න. A ගේ B ගේ තියෙන එකම මොනවද අවයව? එහෙනම් මට කියන්න පුළුවන් A සමානයි B. හරි මෙහෙම ලියුවොත් තේරුම කුලක පාඩමේදී A කියන කුලකයයි B කියන කුලකයයි සම කුලක වෙනවා කියන එක තමයි අදහස. හරිද? ඒ කියන්නේ තියෙන අවයව සමාන වෙනවා. හරිනේ. ඊළඟට තුල්‍ය කුලක. තුල්‍ය කුලක කියන එකේ අදහස තමයි ඒක හඳුන්වන්න මෙන්න මෙහෙම සංකේතයක් තමයි යොදාගන්නේ. ඒකේ අදහස තමයි කුලක දෙකක තියෙන අවයව ගාන සමානයි. කුලක දෙකක ඇති අවයව ගණන. ඒක අවයව පහක් තියෙනවා නම් අනිත් එකෙත් අවයව පහක් තියෙනවා නම් එහෙනම් අපිට කියන්න පුළුවන් අන්නේ කුලක දෙක තුල්‍ය කුලක කියලා. හරි අවයව ගණන සමාන නම් ඒවා තුල්‍ය කුලක වේ. ඒවා තුල්‍ය කුලක වේ. කුලක දෙකක තියෙන අවයව ගාන සමානයි. හරිද? හිතන්න A කියන කුලකේ තියෙනවා 1 2 3 4 අවයව 4ක්. B කියන කුලකේ තියෙනවා අයන්න ලයන්න රයන්න පයන්න අවයව ඒත් 4ක්. එහෙනම් මට කියන්න පුළුවන් A කුලකය තුල්‍ය වෙනවා B ට. මේකේ අදහස A ගේ B ගේ අවයව සමානයි කුලක දෙකේ. හැබැයි අවයව sorry අවයව ගණන සමානයි. අවයව සමාන නැහැ. හරි මේකේ තියෙන ඉලක්කම් B ගේ තියෙන අක්ෂර. හරිනේ. පැහැදිලිනේ. ඊළඟට උපකුලක. උපකුලක කියන්නේ දී ඇති කුලකයක දී ඇති කුලකයක අවයව සියල්ල දී ඇති කුලකයක අවයව සියල්ල මෙහෙම ලියමුකෝ. A හා B කුලක දෙකක් සැලකූ විට A හා B කුලක දෙකක් සැලකූ විට B කුලකයේ සියලු අවයව A හි අඩංගු නම් B A හි උපකුලකයක් ලෙස හැඳින්වේ. B A හි උපකුලකයක් ලෙස හැඳින්වේ. B කෙනා A ගේ උපකුලයක් විදිහට හඳුන්වන්නේ. කියන්නේ කුලක දෙකක් අරගෙන මොනවාරි කුලකයක තියෙන ඔක්කොම අවයව අනිත් කෙනාගේ තියෙනවා නම් හරි. ඒ කියන්නේ අවයව ගාන සමාන වෙන කතාවක් නෙමෙයි මෙතන කියන්නේ. හිතන්න මෙහෙම ගමුකෝ. හිතන්න A කියන කුලකයක් තියෙනවා 1 3 5 7 B කියලා කුලකයක් තියෙනවා 1 3 විතරයි. දැන් පේනවද? B ගේ ඔක්කොම අවයව A ඇතුලේ තියෙනවනේ. A කියන කුලකය ඇතුලේ තියෙනවනේ. හැබැයි ඒකේ තවත් අවයව තියෙනවා. ඒක හරි. හැබැයි B ගේ තියෙන සියලුම අවයව A ඇතුලේ තියෙනවා. එහෙනම් මට කියන්න පුළුවන් B කියන්නේ A ගේ උපකුලකයක්. ඒ කියන්නේ A කියන කෙනාගේ A කියන කුලකේ පැටියෙක් වගේ මෙයා. B කියන කෙනා පැටියෙක් වගේ. හරිද? A හා B කුලක දෙකක් සැලකුව විට B කුලකයේ තියෙන අවයව සියල්ලම A කුලකයේ තියෙනවා නම් අඩංගු නම් B A හි උපකුලයක් ලෙස හැඳින්වේ. B A හි උපකුලකයක් ලෙස හැඳින්වේ. මෙහෙම අහන්නේ උපකුලක කියන්නේ මොකද්ද? තුල්ල කුලකයක් හඳුන්වන්නේ එහෙම අහන්නේ. හරි. පේපර් එකේ සමහර වෙලට මෙහෙම දුන්නොත් අද C සමානයි B වෙන පරිදි කුලක දෙකක් ඇත. එතකොට අදහස තේරුම් ගන්න ඕන. A සමානයි B. A සමානයි B කියන්නේ A ගේ සහ B ගේ අවයව සමාන වෙන්න. අන්න එහෙම ඔලුවට එන්න ඕන ටක් ගන්න. හරිනේ. ඉස්සෙල්ලා ඔය ටික ලියාගමු. ඉතුරු දෙක අපි පස්සේ කතා කරමුකෝ. කුලක වර්ග කියලා ලියන්න අනුමාත්‍රකාවක්. කුලක වර්ග. කුලක වර්ග.
කුලක වර්ග. පළවෙනි එක ලියන්න පරිමිත කුලක කියලා. පරිමිත කුලක. එයට ලියාගන්න අවයව ගණන නිශ්චිතව ප්‍රකාශ කළ හැකි කුලක පරිමිත කුලක වේ. අවයව ගණන නිශ්චිතව ප්‍රකාශ කළ හැකි කුලක පරිමිත කුලක වේ. අවයව ගණන නිශ්චිතව ප්‍රකාශ කළ හැකි කුලක පරිමිත කුලක වේ. අවයව ගණන නිශ්චිතව ප්‍රකාශ කළ හැකි කුලක පරිමිත කුලක වේ. 'හරි දෙවෙනි ලියාගන්න අපරිමිත කුලක. දෙවෙනි අපරිමිත කුලක ලියාගන්න මේ අවයව ගණන නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි කුලක අපරිමිත කුලක ලෙස හැඳින්වේ. අවයව ගණන නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි කුලක අපරිමිත කුලක ලෙස හැඳින්වේ. අවයව ගණන නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි කුලක අපරිමිත කුලක ලෙස හැඳින්වේ. අපරිමිත කුලක ලෙස හැඳින්වේ. අපරිමිත කුලක ලෙස හැඳින්වේ. 3. සමකුලක වරහන් ඇතුළේ සමාන ලකුණු ඇඳගන්න. සමකුලක 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 ඒ යටතේ ලියාගන්න. කුලක දෙකක ඇති අවයව සමාන නම් කුලක දෙකක ඇති අවයව සමාන නම් ඒවා සමකුලක ලෙස හැඳින්වේ. නැත්නම් ඒවා සමකුලක වේ. කුලක දෙකක ඇති අවයව සමාන නම් ඒවා සමකුලක වේ. නැත්නම් සමකුලක ලෙස හැඳින්වේ. 4. තුල්‍ය කුලක වරහන් ඇතුළේ අර පොඩි රැල්ලක් වගේ තියන්නේ ඒක ඇඳගන්න. තුල්‍ය කුලක තුල්‍ය කුලක 4 වෙනිය තුල්‍ය කුලක කුලක දෙකක ඇති අවයව ගණන සමාන නම් ඒවා තුල්‍ය කුලක ලෙස හැඳින්වේ. කුලක දෙකක ඇති අවයව ගණන සමාන නම් ඒවා තුල්‍ය කුලක ලෙස හැඳින්වේ. කුලක දෙකක ඇති අවයව ගණන සමාන නම් ඒවා තුල්‍ය කුලක ලෙස හැඳින්වේ. කුලක දෙකක ඇති අවයව ගණන සමාන නම් ඒවා තුල්‍ය කුලක ලෙස හැඳින්වේ. කුලක දෙකක තියෙන අවයව ගාන සමාන නම් තුල්‍ය කුලක කියලා තමයි කියන්නේ. තුල්‍ය කියන එකේ අදහස අර නේද? තරාදයක් තුල්‍ය වෙනවා කියන්නේ අර දෙපැත්තම සමබර වෙනවා වගේ. අන්න ඒකනේ. අවයව ගාන සමාන නම් කුලක දෙකේ අපි කියනවා තුල්‍ය කුලක කියලා.
පහ. උපකුලක. පස්වෙනි උපකුලක. පස්වෙනි උපකුලක. 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 යටට ලියාගන්න. A හා B කුලක දෙකක් සැලකූ විට 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 B කුලකයේ සියලුම අවයව එහි අඩංගු නම් 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 B B B එහි උපකුලකයක් ලෙස හැඳින්වේ 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 හරිද ළමයි එතෙන්ට එනකන් හරිද හරිද ළමයි හරි කැඩි කැඩි එවන කවුද විහිංගි නේද හරිද විහිංගි හරි හරි අස්මි හරිනේ මං ඊළඟ එකට යන්නද ආ හරි ඊළඟ එක තමයි වියුක්ති කුලක හැබැයි වියුක්ති කුලක කතා කරන්න කලින් උපකුලක ගැන පොඩ්ඩක් තව කතා කරලා ඉන්න ඕනේ තව පොඩ්ඩක් කතා කරලා ඉන්න ඕනේ කුලකයක් දුන්නම උපකුලක ගාන හොයන විදිය පොඩ්ඩක් කතා කරලා ඉන්න ඕනේ හරි උපකුලක ගණන සෙවීම උපකුලක ගණන සෙවීම හරි ඔයාට දෙනවා උපකුලකයක් m වලින් m සමානයි 2 3 5 ඔයාට කියනවා m හි උපකුලක ගණන සොයන්න m හි උපකුලක ගණන සොයන්න m හි උපකුලක ගණන සොයන්න හරි ඒකට සූත්‍රයක් තියෙනවා ළමයි මෙන්න මේක තමයි සූත්‍රය උපකුලක ප්‍රමාණය උපකුලක ගණන සමාන වෙනවා දෙකේ n වෙනි බලයට දෙකේ n වෙනි බලයට මේ n කියන්නේ ළමයි අවයව ගන්න n කියන්නේ අවයව ගණන මෙන්න සූත්‍රය
හරි. මේක තමයි සූත්‍රය. උපකුලක ගාන සමානයි දෙකේ ඉන් කියන්නේ අවයව ගාන. හිතන්න. හිතන්න. දැන් මේ කුලකේ අවයව 3යි. n සමානයි 3යි. n සමානයි 3 නිසා n සමානයි 3 නිසා උපකුලක ගණන සමාන වෙනවා දෙකේ තුන්වෙනි බලය හේවත් දෙක වැඩි කිරීම දෙක වැඩි කිරීම දෙකට ඒ කියන්නේ දෙවරක් දෙක හතරයි හතර වරක් දෙක අටයි අටයි එතකොට උපකුලක දැක්කද උපකුලක ගාන හොයන්න පුළුවන් සූත්‍රයක් තියෙනවා දෙකේ n වෙනි බලය ඒකේ n වලින් හඳුන්වන්නේ අවයව ගාන අවයව ගාන දන්නෝ නම් අපිට ඕනම කුලකයක උපකුලක ගාන හොයන්න පුළුවන් සහ දැනගෙන ඉන්න ඕනේ උපකුලක ගාන කොහොමද ලියන්නේ කියලා මෙන්න මෙහෙමයි ලියන්නේ සමහර වෙබ්සයිට් වල අහනවා කුලක දීලා මෙහින් උපකුලක හතරක් ලියා දක්වන්න අන්න එහෙම අහනවා එතකොට ලියන්න පුළුවන්කම තියෙනවා මුලින්ම ලියන්න මෙන්න මෙහෙම උපකුලක ගාන ලියන්න මෙන්න මේ විදියට කොහොමද අවයව තුනක් තියෙනවනේ දැන් මේ කුලකට අදාළව එම්හි උපකුලක හරි අවයව තුනක් තියෙනවා එහෙනම් මුලින්ම කරන්න මේක පිළිවෙලට කරගෙන නැත්තම් පැටලෙනවා මුලින්ම කරන්න එක අවයව ගාන ලියන් යන්න සංගලවරාණක් ඇතුලේ ඒ කියන්නේ එක උපකුලක ගාන ලියවෙන්න ඕන දෙක දැම්ම මෙන්න එක උපකුලකයක් ඊළඟට තුන දැම්ම මෙන්න තව උපකුලකයක් හැදුනා ඊට පස්සේ පහ දාන්න මෙන්න තවත් උපකුලකයක් හැදුනා ඔච්චරයිනේ එක අවයව ගාන දාන්න පුළුවන් කුලක තියෙන මෙන්න උපකුලක තුනක් හරි ඒතකොට 8ක් තියෙන්න ඕන තුනක් හරි දැනට තව පහක් තියෙන්න නෑ එක ගානේ දාලා ඉවරයි එහෙනම් දෙක දෙක දාලමු අවයව දෙක ගානේ දාමු එතකොට දෙක ස්ථිර කරගන්නවා මං දෙක ස්ථිර කරගෙන දෙකත් එක්ක අනිත් දෙන්න මාරු කරනවා දෙකත් එක්ක මට 3යි දෙකත් එක්ක 3 දාලා එකක් ලියන්න පුළුවන් ඊට පස්සේ දෙක එක්ක පහ දාලා එකක් ලියන්න පුළුවන් හරිනේ එතකොට දෙකෙන් ලියන්න පුළුවන් ඒව ඔක්කොම ඉවරයි හරි දෙකෙන් ලියන්න පුළුවන් ඒව ඔක්කොම ඉවරයි ඊට පස්සේ 3ව ස්ථිර කරගන්නවා 3ෙන් ලියන්න පුළුවන් ටික ලියනවා ඒ කියන්නේ 3 මුලින් ලිව්වා 3 දෙක දාලා එකක් ලියන්න පුළුවන් 3යි 5යි දාලා එකක් ලියන්න පුළුවන් හැබැයි පොඩ්ඩක් බැලුවොත් ඔයාලට පේනවා මේ මෙතන 3යි 2යි තියෙන්නේ මෙතන 2යි 3යි තියෙන්නේ. ඒ කියන්නේ එකම අවයව තියෙන දෙන්නගෙම. අවයව පොඩ්ඩක් මාරු වෙලා තියෙන්නේ. හැබැයි එකම අවයව. එතකොට උපකුලක දෙකක් විදිහට අපි හඳුනගන්නේ නැහැ. තේරුණාද? අවයව මාරු වුණ පමණින් උපකුලක කියලා හඳුනගන්නේ නැහැ ළමයි. ඒ කියන්නේ මේ දෙන්නම එකම උපකුලකයක් මේ තියෙන්නේ. එහෙනම් එක්කෙනෙක් අපි අයින් කරමු. මෙයා අපිට ගන්න බෑ. මෙයාව අපිට ගන්න බෑ. හරි එතකොට 3ෙන් ලියවෙන ඔච්චරයි. ඊට පස්සේ ඔය වගේමයි පහ දාලා ලියුවොත් ළමයි. ඔය වගේමයි පහ දාලා ලියුවොත් ලියන්න පුළුවන් 5යි 2යි ඊළඟට 5යි 3යි. හැබැයි ওই දෙකම ළමයි ලියවිලා තියෙන්නේ. 5යි 2 මෙතන ලියවිලා 5යි 3යි මෙතන ලියවිලා. එහෙනම් මේ දෙකත් අපිට උපකුලක විදිහට හඳුන්න ගන්න බෑ. මොකද අවයව මාරු පමණින් උපකුලක වෙනස් වෙන්නේ නැති නිසා. හරිනේ. අන්තිම කෙනාට කලින් කෙනා අවයව දෙකෙන් ලිව්ව ඊට පස්සේ අවයව 3 දාලා ලියන 2යි 3යි 5යි විතරයි නේ. ඉතින් ඒකෙන් ලියවෙන එකම එක්කෙනා තමයි මේ. එතකොට බලන්න 1යි 2යි 3යි. එතකොට බලන්න 1යි 2යි 3යි ඊට පස්සේ 4යි 5යි 6යි මෙයයි 7යි ඔක්කොම 8ක් තියෙන්න ඕනේ. හැබැයි 7යි තියෙන්නේ. එහෙනම් තව එක්කෙනෙක් අඩුයි. කවුද ඒ අඩු කෙනා? මතක තියාගන්න ඕනම කුලකයක උපකුලකයක් වෙනවා අභිශුන්‍ය කුලකේ. අභිශුන්‍ය කුලකේ මොකක්ද කියලා මම කියන්නම් ඉස්සරහට. මතක තියාගන්න ඕනම කුලකයක උපකුලකයක් විදිහට අභිශුන්‍ය කුලකේ හඳුනා ගන්න පුළුවන්. හරිද? අභිශුන්‍ය කුලකේ ලියන්න මෙහෙම මොකුත් මෙහෙම ඇතුළේ ලියන්නේ නැහැ. මෙහෙම සංගලවරාණන් දෙකක් විදිහට ලියන ඉච්චරයි. තේරුණාද? දැන් එහෙනම් ඔයාලා දන්න උපකුලක ගාන හොයන්නේ කොහොමද කියලා දෙකේ n වෙනි බලයෙන්. හරි. දෙකේ n වෙනි බලයෙන් ගාන ලියන්නේ. හරිද? දෙකේ n වෙනි බලෙන් තමයි උපකුලක ගාන හොයන්නේ. n කියන්නේ අවයව ගාන. ඊට පස්සේ දැන් උපකුලක මොනවද කියලාත් ලියන්න පුළුවන්. අවයවය
එක ගාන ලිව්වා, දෙක දෙක දාලා ලිව්වා, තුනක් දාලා ලියන්න පුළුවන්. ඊළඟට මම කිව්ව ඕනම කුලකයක් සඳහා අභිශුන්‍ය කුලකය, ඕනම කුලකයක් සඳහා අභිශුන්‍ය කුලකය උපකුලකයක් විදිහට හඳුනා ගන්න පුළුවන්. පැහැදිලිනේ? තේරුණාද ඒ කියපු ටික? අශ්මි තේරුණාද කියපු ටික? උපකුලක හොයන්න පුළුවන්ද දැන්? අවයව ගන්න දන්නවනම්. අශ්මි ඉන්නවද? ඉන්නවා. තේරුණා. තේරුණා. විහිංගට තේරුණාද? ඔව් සර්. ඔව් කියන්න. මේ කවුද අශ්මි? එතකොට ඔය වරහන් දෙක විතරයි දාන්න ඕන. ඔව් වරහන් දෙක විතරයි. මැද මුකුත් ලියන්නේ නැහැ. අවයව නැහැ කියන එකනේ මේ අපි පෙන්නලා තියෙන්නේ. හරි ඒක අභිෂුන්‍ය කුලකේ මොකක්ද කියන එක අපි කතා කරන එතකොට තේරෙයි වාට. මෙහෙම උපකුලක ලියද්දි මෙයා ලියන්න අභිෂුන්‍ය කුලකේ මේ විදිහට ලියන්න මැද මුකුත්ම ලියන්නේ නැහැ. හරිද? හරිනේ? හරි. එහෙනම් උපකුලක යටතේ ආයෙ ලියා ගන්න. උපකුලක ගණන සෙවීම කියලා ලියන්න. අපි ඉන්නේ තාම උපකුලක කියන මාතෘකාව යටතේනේ. ඒ යටතේ ලියන්න උපකුලක ගණන සෙවීම. උපකුලක ගණන සෙවීම කියලා ලියලා මෙන්න මේ උදාහරණය හදාගන්න.
හරි. හරි. පිහංගි හරි නේද? ඔව්. හරි. ඊළඟට ලියා ගන්න ළමයි. මෙන්න මේ ගෙදරදී හදන්න. මේ ගාන ගෙදරදී හදන්න. n කියලා කුලකයක් තියෙනවා. එයාගේ තියෙනවා 1 3 10 12. මට ඕනේ n හි උපකුලක සියල්ලම ලියන්න. n හි උපකුලක සියල්ලම ලියන්න. උපකුලක ඔක්කොම ටික ලියන්නයි තියෙන්නේ. හරි. ඒ ගාන ලියාගෙන ඉක්මනට. ඔක ගෙදරදී හදන්න ඉඩ තියාගන්න. ගෙදරදී හදන්න ඉඩ තියාගන්න. හරි. ඊළඟ කෙනා වියුක්ති කුලක. වියුක්ති කුලක. වියුක්ති කුලක කියන්නේ ළමයි පොදු අවයව නැති කුලක. හරිද? ඒ කියන්නේ මොනවා හරි කුලක දෙයක් ගත්තොත් ඒ දෙන්නගේ හිතන්න පොදු වෙන අය නැහැ කියලා. වියුක්ති කුලක. H කුලකයක් තියෙනවා 1 8 ඍණ 2. y කියලා කුලකයක් තියෙනවා 1 8. බලන්න එතකොට h යටයි පොදු අය ඉන්නවනේ මේ. 1 8 කියන දෙන්න දෙකේම ඉන්නවා. ඒ කියන්නේ පොදු කට්ටිය ඉන්නවා. හරි. තව කුලකයක් තියෙනවා z කියලා කුලකයක්. ඒකින්නේ 10යි 3යි 7යි. එතකොට බලන්න H සහ Z සලකන්න. ඒ දෙන්නට පොදු අය නෑනේ. දෙකේම ඉන්න අය නෑනේ. එහෙනම් අපිට කියන්න පුළුවන් H සහ Z. හරි. H හා Z වියුක්ති කුලක වෙයි. පොදු අවයව නැති කුලක තමයි වියුක්ති කුලක වෙන්නේ. පැහැදිලිද? හරි ලියා ගන්න. වියුක්ති කුලකයේ ලියා ගන්න මාතෘකාව. ඒ අර්ථ ලියන්න මෙහෙම. පොදු අවයව නොමැති කුලක. පොදු අවයව නොමැති කුලක. පොදු අවයව නොමැති කුලක. වියුක්ති කුලක ලෙස හැඳින්වේ. පොදු අවයව නොමැති කුලක වියුක්ති කුලක ලෙස හැඳින්වේ. පොදු අවයව නොමැති කුලක වියුක්ති කුලක ලෙස හැඳින්වේ. පොදු අවයව නොමැති කුලක වියුක්ති කුලක ලෙස හැඳින්වේ. ඊළඟට අන්තිමය අභිශුන්‍ය කුලක. අභිශුන්‍ය කුලක.
අභිශුන්‍ය කුලක. ඔන්න ළමයි කුලකයක් තියෙනවා එකත් පහත් අතර අටේ ගුණාකාර. එකත් පහත් අතර අටේ ගුණාකාර. තියෙනවද එහෙම කුලක? සෝරි. එහෙම අය ඉන්නවද? එකත් පහත් අතර අටේ ගුණාකාර තියෙනවද ළමයි? නෑනේ. 1යි 5යි අතර අටේ ගුණාකාර තියෙනවද? නෑ. අටේ මුල්ම ගුණාකාරය 8නේ ළමයි. එතකොට ඒක 5ට වැඩි. එකට අඩුත් නෑ. එහෙනම් මෙයාලගේ මෙන්න මේ ඒ කියන කුලෙකට අවයව කිසිවක් නෑ. අවයව කවුරුවත්ම නෑ. එක්කෙනෙක්වත් නෑ අඩුම තරම. එහෙනම් අන්නේ වගේ කුලක වලට අපි කියනවා අභිශුන්‍ය කුලක. ඒක තමයි කවුද අශ්මි අපි අර සංගල වරාණ හිස්ව තැබුවේ. හිස් කියන එකේ අදහස මොකද්ද? අවයව නැහැ කියන එක. ඒතර අභිශුන්‍ය කුලක කියන්නේ අන්න ඒකම තමයි. අවයව කවුරුවත් අයිති නැති කුලක වලට කියනවා අපි අභිශුන්‍ය කුලක. අවයව නැහැ. තව ඒ වගේව කිව්වොත් දේ දුන්නේ ඇති කළු වර්ණේ. ඒ කුලක එක නෑනේ දේ දුන්නේ කළු පාටක් තියෙනවද නෑනේ. නිල් කහ රතු ඉන්ඩිගෝ දම්න ඔය ටිකනේ තියෙන්නේ. අන්න ඒ වගේව තමයි අභිශුන්‍ය කුලක කියලා කියන්නේ. අවයව නැති ඒවා. හරි. එතකොට ඒකත් එක්තරා කුලකයක්. හරි. ඒකත් එක්තරා කුලකයක්. හැබැයි කුලකෙට කිසිම සර් අවයවයක් නැහැ. ඔව්. සර් ඔව් කියන අශු. ආය පොඩ්ඩක් කියනවා අභිශූන්‍ය කුලක ගැන. අභිශුන්‍ය කියන්නේ ශුන්‍ය කියන්නේ මොකද්ද? ශුන්‍ය කියන එක අදහස දන්නවද? ඒක දන්නේ නැද්ද? ශූන්‍ය බිඳුවයි බිඳුවයි කියන්නේ. අන්න හරි. ඒතකොට අභිශුන්‍ය කියන්නේ මොකද්ද? අවයව නැහැ. අවයව බිඳුවයි කියන අදහස. හරි. මොනවා හරි කුලකයක ළමයි අවයව නැත්තම් අවයව බිඳුවයි නා. අවයව බිඳුව කියන ළමයි අවයව මුකුත් නැහැ කියන එකනේ. අවයව බිඳුව කියන්නේ ළමයි අවයව මුකුත් නැහැ කියන එකනේ. එතකොට අන්න ඒ වගේ කුලකයකට අපි කියනවා අභිශුන්‍ය කුලකයක් කියලා. හරි උදාහරණයක් මම මෙතන ලියලා තියෙනවා. එකත් පහත් අතර අටේ ගුණාකාර. අපි අටේ ගුණාකාර ලියයියා. අටේ ගුණාකාර මොනවද? 8 16 24 32 කොහොමනේ? ඒතර මේ කිසිම කෙනෙක් 1යි 5යි අතර ඉන්න අයද? නෑනේ. එකටත් වැඩි පහටත් වැඩි මේ හැම කෙනෙක්ම 1යි 5යි අතර නෙමෙයි මේ අය ඉන්නේ. පැහැදිලිද? එතකොට 1යි 5යි අතර අටේ ගුණාකාර නෑ ළමයි. නේද? 1යි 5 අතර කොහෙද 8 ගුණාකාර? 1යි 5 අතර වුණා 3 ගුණාකාර ඉන්නවා, 2 ගුණාකාර ඉන්නවා, 4 ගුණාකාර ඉන්නවා, 8 ගුණාකාර නැහැ. පැහැදිලි? ඒ කියන්නේ 1යි 5යි අතර 8 ගුණාකාර නැහැ. ඒ කියන්නේ මේ කුලකයට ළමයි අවයව කිසිවක් නැහැ. එහෙනම් අපි කියනවා මේ වගේ කුලකවලට අභිශුන්‍ය කුලකයක්. ඒ කියන්නේ කැපිටල් A කියන කුලකය මොන જાතිය කුලකයක්ද? අභිශුන්‍ය කුලකයක්. ඒක තේරුම තමයි කැපිටල් A ට කිසිම අවයවයක් අයිති නැත. දැන් හරිද අශ්මි? හරි. හරි. විහිංගි තේරුණාද? විහිංගි තේරුණාද? ඕ ඕ ඕ. ආ අවදානෙන් ඉන්න. හරි. ලියාගන්න අභිශුන්‍ය කුලක කියලා. අභිශුන්‍ය කුලක. අභිශුන්‍ය කුලක. ඒ යටතේ ලියාගන්න අර එයාගේ ලක් මේ කෙටි සංකේතය සංගල වරහණක්. සංගල වරහණක් එහෙම නැත්තම් හරි. එහෙම නැත්තම් මෙන්න මෙහෙම රවුමක් යනද මෙහෙම ඉරක් යනද. ඒකේ අදහස අභිශුන්‍ය කුලකයක් කියන එක. හරි. අභිශුන්‍ය කුලකයක් කියන එක. හරිනේ. ලියන්න මෙහෙම. කිසිදු අවයවයක් අයත් නොවන කුලක. කිසිදු අවයවයක් අයත් නොවන කුලක. කිසිදු අවයවයක් අයත් නොවන කුලක. අභිශුන්‍ය කුලක ලෙස හැඳින්වේ.
කිසිදු අවයවයක් අයත් නොවන කුලක අභිශුන්‍ය කුලක ලෙස හැඳින්වේ. කිසිදු අවයවයක් අයත් නොවන කුලක අභිශුන්‍ය කුලක ලෙස හැඳින්වේ. අභිශුන්‍ය කුලක ලෙස හැඳින්වේ. සර් ඔව්. සර් මම පොඩි හදිසියක් කළා මේ අපිට මලගයක් මේ යන්න මම හරි 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 සර් හරි හරි හරි. හරි. රශ්මියක් පේන නවත්වමු මෙතනින්. හා කවන්නේ නැහැ නේද? හරි මේ කරපු ටික මම තේරුණා නේද? ඔව් හරි. මාත් ලෙෆ්ට් වෙන්නද ඔව් හරි. ඉවරයිනේ ඉවරයි ඉවරයි. ආයේ සෙනසුරාදා ඉරිදා. හොඳයි. මේ වීන් කිව්වේ ඔව් ඔව්. අට අට ඔව් 10 කියලා 8-10 කරමු. සෙනසුරාදා ඉරිදා එයාට 7 වෙන ගෙදර එනකොට එයා පරක් වෙනවා කිව්වා. එහෙනම් 8-10 කරමු. ඔයාට අවුලක් නැහැනේ නෑ වෙලාව? මට අවුලන්නේ හරි හරි. හරි ළමයි එහෙනම් අදට මම නවත්තනවා. හැමෝටම good night.